හොඳයි බෞද්ධ බැතිමතුනි මෙන්න මේ සුවිසල් නිර්මාණයේ පස්වෙනි දිනේ වෙනුවෙන් දැයට දායාද වෙන්නයි සූදානම් වෙන්නේ අද මේ වන විටත් මම හිතන්නේ 3000 කෝ දැන් නම් 3000 කෝ මහා ජන කායක් මග දෙපස රැඳී ඇති මේ කුටියට ප්‍රවිෂ්ඨ වන්නට ඉතාමත් ආසාවෙන් වුණා බලාපොරොත්තු වෙයි හෝ වේලාවේ මා දකිනවා වෙන ප්‍රථම කණ්ඩායම මේ සුවිසල් නිර්මාණයට කෙවෙන් සටහන් කරපු බොහොම සොඳුරු ගීතයක් අපිට අභිමානයක් මේ යූත් ක්‍රීඩා සමාජයේ තරුණ දරුවෝ කරපු මේ මහා කර්තව්‍යය ගැන ගීතයෙන් ඇගීමක් කළා වෙනවා ඒ තමයි මේ යූත් තරුණ හයිය ගැන නැත්නම් මේ වෙසක් නිර්මාණය ගැන කියපු තවත් ගීතයක් තිබෙනවා විශේෂත්වය තමයි මේ ගීතය එම ගීතය රචනා කර තිබෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය විසින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් විසින් ඉතින් අපි ඉදිරියේදී ඒ ගීතය ප්‍රචාරය කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා ඉතින් මේ මොහොත වන විට අපි දකිනවා අද දවසේ ඇරයුම් ලබා සිටි ආරාධිත මහත්ම මහත්මීන් මේ සුවිසල් නිර්මාණය දැක බලාගෙන කෙමෙන් මේ කුටියෙන් අපේ ගමේ පුණ්‍යමන්තම භූමි පරිශ්‍රය මිල්ලතේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ මේ ඉහළ මිල්ලතේ පහළ මිල්ලතේ කොයි ප්‍රදේශයේ වුණත් ගෞරවනීය මහා සංඝරත්නයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා අපට ලබා දෙනවා. ඉතින් ඒ අනුව යමින් මේ පුණ්‍යවන්ත නිර්මාණය 11 වෙනි වතාවටත් දැයට දායාද වෙනවා. ඉතින් මේ 2026 වසරේ ගෙවෙන 5 වෙනි දිනය තමයි අද මෙසේ දැයට දායාද වීම සිදුවන්නේ. ඉතින් මේ මොහොතේ අපි දකිනවා පුනා මෙතුවක් වේලා නැත්නම් හෝරා ගණනාවක් ප්‍රධාන මාර්ගයේ ඉදිමින් මේ ස්ථානයට එන්නට
සැලකිය යුතු පිරිසක් විශාල පිරිසක් මේ වන විටත් මාර්ගයක පසක රැඳී සිටිනවා. ඉතින් තව ඉතාමත් සුළු මොහොතකින් ඔබට මේ සම්ද පිරිසකට මේ සුවිසල් නිර්මාණය එකවර නරඹීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ හැකියාව තියෙද්දී මේ කුටියට පළමු පිරිස ඔබ වෙනට පුළුවන් දවසේ. ඉතින් ඔබ වාසනාවන්තයි. ඔබ සමහර විට ඔබට අසන්නට හැකියාවක් ලැබිලා ඇති. සමහර විට මේ පුණ්‍යවන්ත නිර්මාණයේ එම තේමාව ඇතුළත් හඬපටය නැත්නම් ඔබට පුළුවනි විනාඩි 20කට 30කට සැරයක් එම හඬපටය අපි ප්‍රචාරණය කරනවා. ඒ තමයි මේ සුවිසල් නිර්මාණ පාදක කතාවස්තු ගාලු නාමක් සංවේදී හඬපටය. ඔබත් අසා නිවිදින් තමයි සුවිසල් නිර්මාණය 100%ක්ම විඳ ප්‍රතිමතේ පිළිගන්නේ නැහැ. නමුත් මේ වගේ පොඩි ගමකින් ඉහළ දෙල්ලතේ කියන පොඩි ගමකින් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් කරන්නට හැකියාවක් ලැබුණාද? ඔබ සමහර විට හිතන්නේ නැති. අද මේ වන විට මේ සුවිසල්